මේ ඔක්කොම වැඩනේ ඔළුව එහෙම. ඒයි. අල්ලන එක චුට්ටක් බයයි. අල්ලන එක චුට්ටක් බයයි. බැලූ බැල්මට අපි හිතුවේ මේ අහිංසකයා හැප්පිලා කියලා. එහෙම නෙවෙයි. මෙයා දවස් ගාණක් මේ ඔළුවේ තියෙන තුවාලෙත් එක්ක හැම තැනම දුවලා තියෙනවා. ඒ කරලා එයාට කන්න නැතුව තමයි මෙහෙම අසරණ වෙලා වැටිලා තියෙන්නේ. එයාට එහෙම මෙන් කවුරු හරි කැම දෙන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි මෙයාව මෙතනින් අයින් කරන්නවත් කවුරුත් උනන්දු වෙලා නැහැ. සමහර විට ඒ බය හින්දා වෙන්නේ නැති. මමත් මුලින්ම කිට්ටුනේ ටිකක් බයෙන්. එයාගේ ඔළුවේ ලොකු තුවාලයක් තියෙන නිසා එකපාරට ඔළුවෙන් අල්ලන්නත් බෑ. ඕනෙම හීලෑ සතෙක් තුවාලයක් තිබුණාම ටිකක් දරුණු වෙනවා. ඉතින් ඒ බයට තමයි අපි මෙහෙම කරන්නේ. මුල් වැඩ හොඳට හොඳ කරන්න. ඉතින් අපිට මේ වගේ ලීයක් කරන් මෙයාව ඇතුළට තල්ලු කරන්න සිද්ධ වුණා. ඉතින් අපි පස්සේ තමයි දැනගත්තේ එයා එහෙම කරන්න ඕනේ නැති කෙනෙක් කියලා. එයා බොහොම අහිංසක කෙනෙක්. අපි ඒ වෙලාවේ එයාව කොහොම හරි ප්‍රතිකාර වලට යවුවා. ඉතින් එයා ගොඩාක් දුර්වල වෙලා හිටියේ. එයාගේ ලේ ගොඩාක් අඩු වෙලා තිබුණා. හදවතේත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා තමයි කිව්වේ. එයා ටිකක් වයසක කෙනෙක්. ඉතින් කොහොම හරි අපි එයාව බේර ගන්නවා. ඉතින් කලින් දාපු පෝස්ට් එකටත් අපිට ගොඩාක් උදව් ලැබිලා තිබුණා. ඒ හැමෝටම ගොඩාක් පිං. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී අපි මෙයාගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් ඒ වෙනකන් ඔයාලගේ ආශිර්වාදය මේ අහිංසකයට එකතු කරන්න. අදට අපි ගිහින් එන්න. ගිහින් එන්න නං ඈ. බේත් අරගෙන යන්න.